දාවිත් කියා සිටින්නේ දෙවියන් වහන්සේට යාග අවශ්‍ය නැහැ කියලය. රජෙක් වශයෙන් යාග කැපකිරීම දාවිත්ට ඉතා පහසු කාර්යයක් වුණා. ඔහුට යාග සඳහා අවශ්‍ය සතුන්, රන්, රිදී සහ සම්පත් සියල්ල තිබුණා. ඔහුට අවශ්‍ය වුණා නම් එක දවසක දහස් ගණනක් යාග කැප කළ හැකි වුණා. දෛනික භාවනා ඔබට යාග අවශ්‍ය නෑ. නැත්තම් මමය දෙන්නෙමි. ඔබට දහන යාග වලින් සතුටු නොලේ. සංහිම්පියාව 51:6. දාවිත් කියන්නේ දෙවියන් වහන්සේට යාග අවශ්‍ය නැහැ කියලා. රජෙක් වශයෙන් යාග කැප කිරීම දාවිත්ට ඉතා පහසු කාර්යයක් වුණා. ඔහුට යාග සඳහා අවශ්‍ය සතුන්, රන්, රිදී සහ සම්පත් සියල්ල තිබුණා. ඔහුට අවශ්‍ය වුණා නම් එක දවසක දහස් ගණනක් යාග කැපදොල හැකි වුණා. ඒ ඔහුට කිසිදු ගැටලුවක් නොවුණා. දාවිත් දෙවියන් වහන්සේගේ හදවත හොඳින් දැනගන්න ලැබුණා. දෙවියන් වහන්සේට ඇත්තටම අවශ්‍ය දේ සහ ඔහු බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා ඔහු පැහැදිලිව තේරුම් ගත්තා. ඒ නිසා ඔහු කියනවා ඔබට යාග අවශ්‍ය නැහැ. ඔබට අවශ්‍ය නම් මම මේක කැප කරයි. ඒකට හේතුව මොකද්ද? දෙවියන් වහන්සේට යාග අවශ්‍ය නැත්තේ. යාග කැප කරන්න කියලා ආණඩු කළේ දෙවියන් වහන්සේමයි. පෞකාර මනුෂ්‍ය වෙනුවෙන් ප්‍රායශ්චිත්තයක් ලබා ගන්න යාග අවශ්‍යයි කියලා උගන්වුවේත් ඔහුමයි. එහෙනම් දෙවියන් වහන්සේට ඇත්තටම අවශ්‍ය වුණේ ඒ යාග වල්මද? නෑ, මක්නිසාද කියන්නේ සීලම සෘෂ්ටිය ඔහු විසින් ඔහු වෙනුවෙන් නිර්මාණය කරලා තියෙන්නේ. ඔහුට කිසිවක් අඩුවලා නැහැ. රන් සහ රිදී සියල්ලම ස්වාමින් වහන්සේටයි අයත් වෙන්නේ. පෘථිවිය අතෙහි සම්පූර්ණත්වයත් ස්වාමින් වහන්සේටයි අයත් වෙන්නේ. ඔහුට යමක් අවශ්‍ය වගේ මිනිස් අතෙන් පූජා නොලැබේ. මක්නිසාද ඔහු සියල්ලටම ජීවය, හුස්ම සහ සියල්ල දෙන්නේ ඔහුමයි. ප්‍රවෘත්ති 17 වන පදේ 25. කැලෑවෙහි සෑම සතුන්ම මගේ, කඳු 10ක ඇති ගවයන් මගේ, කඳුවල සියලු පක්ෂීන් මම දන්නවා, වනයේ වන සතුන් මගේ. මට බඩගිනි නම් මම ඔබට කියන්නේ නැහැ. මක්නිසාද ලෝකයත් එහි සම්පූර්ණත්වයත් මගේ. මම ගවයන්ගේ මස් කනවද, හෝ එළුවන්ගේ රුධිරය බොනවද? සංහිඳි 50 වන ගීතයේ 10:13 දක්වා. එනිසා දෙවියන් වහන්සේ යාගවල් බලාපොරොත්තු වූයේ නැහැ. ඒ වෙනුවට පව් කළ පුද්ගලයෙකු තම පව් ගැන දුක විඳින්මින් පසුතැවිය යුතුයි කියලා දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා. එහෙමයි කියලා තමයි පසුතැවීමක් නොකළ ඊශ්‍රායෙල් ජනතාවගේ යාගවල් සහ උත්සව දෙවියන් වහන්සේට අකමැති වුණේ. මම ඔබගේ උත්සව දිනවලට වෛර කරනවා. ඔබගේ ශුද්ධ සමුළුවලට කැමති නෑ. ඔබ මට දහන යාගත්, ධාන්‍ය යාගත් කැපුවත් මම ඒවා පිළිගන්නේ නෑ. ඔබගේ පෝෂිත සමදාන යාගත් මම සැලකිල්ලට ගන්නෙ නෑ. ආමෝස් භවන අධ්‍යායේ 21 සිට 22 වචන. ඔබලාගේ බොහෝ යාගවල් මට කුමක් සඳහාද? කියයි ස්වාමින් වහන්සේ. මට මීට ප්‍රමාණවත්යි. මන් එළුවන්ගේ දහන යාගත්, පෝෂිත ගවයන්ගේ මේදයත් මට කැමති නැහැ කුකුලන්ගේ, එළුවන්ගේ හෝ එළදෙවියන්ගේ රුධිරයට. යෙෂයාව පළමුවෙනි වන අධ්‍යායේ 11 වන වචනේ. දෙවියන් වහන්සේ ඔබගෙන් අද බලාපොරොත්තු වන්නේ ඔබගේ යාගවල් හෝ පූජා නොව ඇත්ත පසුතැවීමයි. ඔබ දෙවියන් වහන්සේ වෙනුවෙන් සැබෑ පසුතැවීමකින් තොරව කරන ඕනෑම දෙයක් දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කරයි. මේ ජනතාව මට මුඛයෙන් ආසන්න වෙයි. තොල්වලින් මා ගෞරව කරයි. නමුත් ඔවුන්ගේ හදවත මගෙන් දුරයි. මත්තෙව් 50 වන අධ්‍යායේ 8 වන වචනිය. ස්වාමී ජේසුස් ක්‍රිස්තු වහන්සේගේ කරුණාව, පියාණන්ගේ ආදරය සහ පවිත්‍ර ආත්මයන්ගේ සංගමය ඔබ සමග වේවා. ආමේන්.